ඩෙංගු කියලා කියන්නේ ශ්‍රී ලාංකීය අපිට බොහොම පුරුදු රෝගයක්. නමුත් අදටත් වාර්ෂිකව ඩෙංගු රෝගීන් දහස් ගණනක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, නුවර, කුරුණෑගල වගේ ප්‍රදේශ ආශ්‍රිතව. ඒ අතරතුර සමහර රෝගීන්ගේ ජීවිතය පවා මේ ඩෙංගු රෝගය නිසා අහිමි වෙනවා. අන්න ඒ නිසා ඩෙංගු රෝගය පිළිබඳව නිසි පරිදි අවබෝධ කර ගැනීමත්, ඩෙංගු රෝගය වළක්වා ගැනීමත්, ඩෙංගු රෝගය වැළඳුනොත් එය නිසි පරිදි කළමනාකරණය කරගෙන සුවාතට පත්වීමත් බොහොම වැදගත් වෙනවා. ඒ නිසා එන්න අද අපි ඩෙංගු ගැන කතා කරමු. වැසි සහිත කාලයන්වලදී හිස ඔසවන මේ ඩෙංගු කියන රෝගය බෝවෙන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස් කියන වර්ගයට අයිති ගැහැණු මදුරුවන් අපේ ශරීරයේ රුධිරය උරා බොනකොට ඩෙංගු වෛරසය අපේ ශරීරයට ඇතුල් කිරීම නිසා. ඒ නිසා ශ්‍රී ලංකාවේ මේ රෝගය උත්සන්න වීම විශේෂයෙන්ම දකින්න ලැබෙන්නේ ඊසාන දිග මෝසම් වර්ෂාව ඇතිවන නොවැම්බර් සිට පෙබරවාරි අතර කාලයේ නිරිත දිග මෝසම් වර්ෂාව ඇතිවන මැයි සිට සැප්තැම්බර් මාසය අතර කාලයන් වලදී. විශේෂයෙන්ම මේ ඩෙංගු මදුරුවා අපේ රුධිරයේ උරාවීම සිද්ධ කරන්නේ උදේ කාලයේ සිට සවස් වරුව දක්වා කියන මේ කාලපරාසය අතරතුර. ඒ වගේ මදුරු දර්ශනයකදී ඩෙංගු වෛරසය අපේ ශරීරගත වුණොත් සමහර රෝගීන් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් නොකරන අතරතුර තවත් සමහර රෝගීන් දවස් 4ක් 10ක් අතර කාලයක් ගත වෙද්දී රෝග ලක්ෂණ පෙන්වුම් කරන්න පටන් ගන්නවා. එතනදී සමහර රෝගීන්ට මේක සාමාන්‍ය උණ තත්ත්වයක් විදිහට ඇති වෙලා සුවපත් වීම සිද්ධ වෙන අතරතුර සමහර රෝගීන්ට ඩෙංගු උණ කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අතරතුර තවත් රෝගීන් සුළු ප්‍රමාණයකට ඊටාම උග්‍ර තත්ත්වයක් වන ඩෙංගු හෙමරැජික් ෆීවර් එහෙම නැත්නම් ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයට පත්වීම සිද්ධ වෙනවා. මුලින්ම අපි ඩෙංගු උණ රෝගය ගැන කතා කරමු. ඩෙංගු උණ කියලා කියන්නේ ඩෙංගු වෛරසය අපේ ශරීරගත වෙලා දවස් 4ක් දවස් 10ක් වගේ කාලයක් ගත වෙද්දී අපිට ඇතිවෙන ඊටාම ඉහළ උණක්. සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 101කට වඩා ඉහළ උණක් මේතනදී ඇති වෙනවා. මේකට අපි නමක් කියනවා බ්‍රේක් බෝන් ෆීවර් එකක් කියලා. ඒ කියන්නේ අපේ මස් පිඩුවල, ඒ වගේම අපේ සන්ධිවල, ඒ වගේම අස්ථිවල බොහොම තද බල වේදනාවක් එක්ක ඇතිවන ඉහළ උණක් වෙනවා. ඒ වගේම ඩෙංගු උණ රෝගයට ආවේනික ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අපේ ඇහි පිටුපස ඇතිවන වේදනාව. මේකට අපි කියනවා රෙට්‍රෝ ඔර්බිටල් පේන් එකක් කියලා. ඒකත් එක්කම හිසේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. ඩෙංගු රෝගයට ආවේනික ස්කින් රෑෂ් එකක් ඇති වෙන්න පුළුවන්. මෙතනදී ෆේෂල් ෆ්ලෂින් කියන එක වගේම අපේ හමේ ඇතිවෙන ඩිෆියුස් බ්ලාන්චින් එකක් එක්ක ඇතිවෙන මේ රෑෂ් එක හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ විදිහට ඩෙංගු උණ රෝගය හටගෙන කාලයක් යද්දී සාමාන්‍ය අතටපත් වෙන්න පුළුවන්. හැබැයි සමහර රෝගීන්ට මේ ඩෙංගු උණ රෝගයෙන් පස්සේ ඔවුන් පත් වෙනවා ක්‍රිටිකල් ෆේස් කියන තත්වයට. මේ ක්‍රිටිකල් ෆේස් එක සාමාන්‍යයෙන් පවතින්නේ පැය 24ක් 48ක් වගේ කාලයකදී. නමුත් මේ කාලයේදී ප්ලාස්මා ලීකේජ් එකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කියනවා අර ඩෙංගු රෝගය නිසා ෆ්ලුයිඩ් ඇකියුමුලේට් වීමක් සිද්ධ වෙනවා කියලා. රෝගීන්ගේ හයි ටෙම්පරේචර් එක පහළ බහින්න ගන්නවා. ඒ කියන්නේ උණ තත්ත්වය පහළ බැසීම සිද්ධ වෙනවා. හැබැයි උණ තත්ත්වය පහළ බැස්සට ඒගොල්ලන්ගේ ක්ලිනිකල් ඩිටීරියෝරේෂන් එකක් වෙනවා. ඒ කියන්නේ ඕන් ගොඩක් වමන දාන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන්ගේ ඇබ්ඩොමිනල් පේන් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන්ගේ රුධිරය පිටවීම හෝ රුධිර ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙතනදී ඕන්ගේ නාසයෙන්, විදුරු මස් වලින්, යෝනි මාර්ගයෙන් හෝ මල පහ සමග රුධිරය පිටවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඕන්ගේ හැසිරීමේ වෙනස්කම්, සිහි කල්පනාව මත ගතියක් ඇති වෙනම නම් අපිට මේ තත්ත්වය ඇති වුණා කියලා සැක කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ අතපයවල සීතල වීමක් සහ තෙත් ගතියක් ඇතිවීම සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා cold clammy peripheries ඇති වෙනවා කියලා. ඒ අතරතුර අපි මේ ඩෙංගු හෙමරැජික් ෆීවර් එක අයිඩෙන්ටිෆයි කරන්න පාවිච්චි කරන ලොකුම ක්‍රයිටීරියා එකක් වෙන්නේ මේ රෝගීන්ගේ පැය 4ක් 6ක් වගේ මුත්‍රා පිටවීම නවතින එක.
අන්න ඒ නිසා තමයි ඩෙන්ගු රෝගය වැළඳුනාට පස්සේ විශේෂයෙන්ම ඒගොල්ලෝ යූරින් අවුට්පුට් එක ගැන සැලකිලිමත් වෙන්නේ. මේ විදිහට ඩෙන්ගු හෙමරේජික් සින්ඩ්‍රෝම් එකෙන් සෆර් කරන පේෂන්ට් කෙනෙක්ගේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු වුණොත් ඔවුන් ඩෙන්ගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්වයට යන්න පුළුවන්. අන්න එතනදී මරණය කියන තත්වය පවා ඇති වෙන්න පුළුවන්. මෙතනදී අපි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න යෝජනා කළත් ඩෙන්ගු වෛරසය සුවපත් කරන්න ඇන්ටිවයිරල් ඩ්‍රග් එකක් නැහැ. අපි ඩෙන්ගු වෛරසය කරන්නේ මැනේජ් කරන එක. මෙතනදී කරන්න ඕනේ වැදගත්ම දේ තමයි අපි හරියට ෆ්ලුයිඩ්ස් ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒකට ඕරල් රීහයිඩ්‍රේෂන් සොලියුෂන්ස්, ඒ කියන්නේ ජීවනී වගේ දේවල්, ඒ වගේම තැඹිලි, කුරුම්බ වගේ දියර වර්ග, ඒ වගේම අපිට සුප් වර්ග පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි රතු දුඹුරු පාට දියර වර්ග අපි භාවිතයෙන් වළකින්න ඕනේ. ඒකට හේතුව තමයි අර ඩෙන්ගු හෙමරේජික් ෆීවර් එකදී මම අර කිව්වා වගේ රුධිරයත් එක්ක මල පහත් එක්ක මේ තියෙන දියරය පිට වුණොත් මේ පිට වෙන්නේ අර වර්ණවත් දියරයද රුධිරයද කියලා අපිට හරියට ඩිෆරෙන්ෂියේට් කරගන්න ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා. අනිත් එක ඩෙන්ගු වලදී උණහට ගැනීමක් සිද්ධ වෙනවානේ. මෙතනදී අපිට උණ රෝගය පහළ බස්සන්න අපිට පැරසිටමෝල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කිසිම වෙලාවක ඇස්ප්‍රින්, බ්‍රූෆන් වගේ non steroid anti inflammatory drugs ලබා ගැනීමෙන් වළකින්න ඕනේ. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා ඩෙන්ගු රෝගිය ආසාදනය වුණා කියලා අපිට සැකයක් ඇති වුණොත් full blood count එකක් අරගෙන අපේ platelet count එක බලන්න. මෙතනදී platelet count එක සාමාන්‍යයෙන් අඩුවීම සිද්ධ වෙනවා. මෙතනදී වැදගත්ම දේ තමයි platelet count එක ලක්ෂයට වඩා අඩු නම් සාමාන්‍යයෙන් රෝහල්ගත වීම සුදුසුයි කියලා යෝජනා කරනවා. ඒ වගේම අපිට කරන්න පුළුවන් ඩෙන්ගු ඇන්ටිජන් ටෙස්ට් එකක් මේකත් එක්කම. මෙතනදී NS1 කියලා හඳුන්වන මේ ඇන්ටිජන් ටෙස්ට් එක ඩෙන්ගු රෝගය වැළඳිලා දවස් 9ක වගේ කාලයක් පොසිටිව් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් දවස් 3ක් වගේ පහ වුණාට පස්සේ ඩෙන්ගු ඇන්ටිබොඩීස් චෙක් කරන්න. IgG සහ IgM කියලා හඳුන්වන මේ ඇන්ටිබොඩීස් අපේ ශරීරයේ ඩෙන්ගු රෝගියට අදාළව පැවතුනොත් ඒකෙනුත් අපිට පුළුවන් ඩෙන්ගු රෝගය ආසාදනය වෙලා තියෙනවා කියලා හඳුනා ගන්න. මේ විදිහට ඩෙන්ගු රෝගය ඇති වුණා කියලා හඳුනාගත්තට පස්සේ මේ හැමෝම රෝහල්ගත වෙන්න ඕනේද? නෑ. රෝහල්ගත වෙන්න ඕනේ සාමාන්‍යයෙන් ප්ලේට්ලට් කවුන්ට් එක ලක්ෂයට වගේ අඩු රෝගියෙක් ඉන්නවා නම්. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ අර අපි ඩෙන්ගු හෙමරේජික් ෆීවර් වලට අයිති සයින්ස් ඕන් පෙන්눔 කරනවා නම්. ඒ වගේම තමයි ඕන් ගර්භණී තත්ත්වයේ පසු වෙනවා නම්, අධික ස්ථූලතාවයකින් පසු වෙනවා නම්, ඒ වගේම කොමෝබිඩිටිස්, ඒ කියන්නේ වෙන යම් රෝග වලින් ඕන් පීඩා විඳිනවා නම් ඕන් රෝහල්ගත වීම වඩාත් සුදුසුයි කියලා යෝජනා කරනවා. ඩෙන්ගු රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒකට විශේෂයෙන්ම අපි කරන්න ඕන දේ තමයි මදුරු දෂ්ටන වලින් ආරක්ෂා වෙන එක. මේකට DEET based repellents පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට අත දිග, ඒ වගේම කලිසම් වගේ ඇඳුම් පාවිච්චි කරලා මදුරු දෂ්ටන වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඩෙන්ගු prevention campaigns වලින් අපිට පුළුවන්කමක් තියෙනවා අර fog එකක් වගේ පාවිච්චි කරලා අපි සාමාන්‍ය ව්‍යවහාරේ දුම් ගහනවා කියලා කියන්නේ මේ වගේ දේවල් වලින් මේ ඩෙන්ගු මදුරුවාගේ ගහණය අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කන්ටේනර්ස් වගේ දේවල් අපේ නිවස තුල හෝ නිවස ආශ්‍රිතව පවතිනවා නම් මේ ජලයේ එක්රැස් වෙලා ඒ තුලින් මදුරුවන් බෝ වෙන්න පුළුවන්. ඒව විනාශ කරන එක බොහොම වැදගත් වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ තුලින් ඩෙන්ගු මදුරුවා බෝ වෙන්නේ කොහොමද? ඩෙන්ගු රෝගයේ ලක්ෂණ මොනවද? මේ ඩෙන්ගු රෝගය වළක්ව ගන්න කොහොමද වගේම ඩෙන්ගු රෝගය ඇති වුණොත් නිසි පරිදි මේ රෝගය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා.